දෙවි දේවතාවන්ගෙන් පිහිට ලැබේවා. හෙට ඒ කියන්නේ 2025 දෙසැම්බර් 16 වෙනි දින ප්‍රබල ගහමාරුවක් වෙනවා රවි මාරුව. රවි මාරුව මේ වෙලාවේ සුබව තමයි මාරු වෙන්නේ. එතකොට ඔබට යම් ජීවිතයේ ආලෝකමත් කරගත හැකි කාලයක් බවට පත් වෙනවා. ඒතර රවි 64 නවාංශකාධිපතියන 22 දරකානාධිපතියන ඔබගේ මාරක ග්‍රහය රවි නම් එහෙම නැත්නම් ඔබගේ නීච ග්‍රහය රවි නම් මේ කියන මාසු ප්‍රතිඵල ඔබට එලෙසම ලැබෙන්නේ නැහැ. හැබැයි යම් ප්‍රමාණයක් ලැබෙනවා. එතකොට ඔබට ඔබගේ ආයතනයේ නායකින්ගෙන් ඔබට උදව් උපකාර ලැබෙන කාලය. එතකොට රටේ නායකත්වයත් ඉතාමත් සුබව තමයි මේ වෙලාවේ මේ ගහමාරුවත් එක්ක යම් සුබ තත්වයකටපත් වෙනවා. ඒ වගේම ඔබගේ ජීවිතයේ වගේම ඔබට අන්නගේ ජීවිතත් ආලෝකමත් කළ හැකි කාලයක් බවට මේ රවි මාරුවපත් වෙනවා. ඒ වගේම ඔබට කියන්නේ මේක තව දෙයක් තියෙනවා මේ කෝණ මාසිකුත් යන්නේ. ඒතර කෝණ මාසයක් යනකොට ඒක මංගල උත්සව ඊළඟ සැලසුම් සහගත දේවල් පටන් ගැනීම ඒක වගේම නිවසක් අලුතෙන් සාධන පටන් ගැනීම ඒ වගේ දේවල් කෝණ මාසයේ සුදුසු නැහැ කියලා තමයි අපි කියන්නේ. ඒකට හේතුව තමයි මේ දේවල් වලට යම් යම් බාධා වගේම ඒව පටන් ගන්නතර පස්සෙත් ඒවට යම් යම් කඩාකප්පල් තත්ත්ව ඇති වෙන හින්දා අපි ඒව දන්නේ හින්දා. ඒක කොහොම හරි මේ රවි මහරුව අපිට සුබ කාලයක් බවට පත් වෙනවා. රවි මාරුව. එතකොට මේ රවි මාරුව තුල ඔබට යම් දිනුවක් ලබා ගන්න පුළුවන් කාලයක්. ඒ වගේම ඔබට රවි 10ගේ අපි දක්මින් ලක්නෙට මේක අපි කතා කරනවා. එතකොට මේ රවි කියන එක්කෙනා ඔබට සුබව පිහිටලා තියෙනවා නම් ඔබට තාම සුබ ප්‍රතිඵල ලැබෙනවා. ඒ වගේ ඔබ ගත කරන්නේ රවිගේ මහ දශාවක් නම් රවිගේ අතුරු දශාවක් නම් රවිගේ සූක්ෂම දශාවක් නම් ඒ වගේම ඔබට රවි සුබව පිහිටලා තියෙනවා නම් රවි සුබව ඔබගේ ලග්නේ ඔබ ඉපදුනේ රවිගේ මහ දශාවකින් නම් ඒ වගේම ඔබගේ හඳහන් රවි බලවත්ව පිහිටලා තියෙනවා. ඔබට මේ වෙලාවේ ලොතරැයි වාසනාවක් වුණත් ගන්න පුළුවන් වෙලාවක්. ඒ වගේම රාජ්‍ය අනුග්‍රහය ගන්න පුළුවන් වෙලාවක්. ඒ වගේම ඔබට අනපේක්ෂිත රාජ්‍ය අනුග්‍රහ ඒ වගේම ප්‍රධානින්ගේ සහයෝගය ඒ වගේම පිරිමි පාර්ශ්වයේ යම් උදව් උපකාර ඔබගේ දියුණුවට ලබා ගන්න පුළුවන් කාලයක් වටපත් වෙනවා රවි සුබව පිහිටලා තියෙන අයට. ඉතින් ඒක නිසා ඔබ මේ ප්‍රතිඵල වැඩි කරගන්න ඔබ සූර්ය මණ්ඩල යන්ත්‍රය වගේ දේවල් හැදීම තුළ ඔබට රවි ග්‍රහයගේ මේ පිහිටීම තව බලවත් කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේක අපි ලක්න කතා කරනවා. හැබැයි සමහර ලක්න වලට රවි අසුබයි, සමහර අයට මාරකයි, සමහර අයගේ විපත්කාරකය වෙනවා 64 නවාංශකාධිපතිය 22 ඒකෝල අයට මේක සුබඵල අඩු තත්ත්වයක් තියෙනවා. ඒ වගේම සමහර අයගේ මරණයත් සිදු වෙන්න පුළුවන් ඒ 64 නවාංශකාධිපතියගේ දසාව අතුරු දසාව සූක්ෂම දසාව ගියොත් රවි බලවත්ලා හිටියොත් ඒවා විපත්කාරක. එහෙම නැතුව තිබ්බොත් ඔබට ඉතාමත් වාසනාවන්ත ගහ පිහිටීමක් බවට පත් වෙනවා මේ රවි මාරුව. තෙරුවන් සරණයි.